ආයිබෝවන් අදත් අපගේ channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කිරීමට යන්නේ අපේ රටේ ඉහළ ආර්ථික වටිනාකමක් තියෙන වාණිජ භෝගයක් වන වැනිලා වගාව සම්බන්ධවයි. ඒ වගේම මේ ඉහළ ඉල්ලුමක් ඇති අපනයන භෝගයක් ලෙස හැඳින්විය හැකිය. මේ සඳහා පලිබෝධ හානි අවම බැවින් ඉතා පහසුවෙන් හා අඩු වියදමකින් ඉහළ ආදායමක් ලබන්න පුළුවන් වාණිජ භෝගයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මේ අපේ රටට විශාල අපනයන ඉල්ලුමක් ඇති භෝගයකි. ඒ වගේම වැනිලා කුළුබඩු වල ඉහළ ඉල්ලුමක් සහ වටිනාකමක් තිබෙන භෝගයක් බැවින් මේවා කුළුබඩු වල රැජින ලෙසද හඳුන්වනු ලබයි. මේවා භාවිත කරන්නේ මොනවාටදයි බැලුවොත් සබන් සෑදීම සඳහා, ක්‍රීම් සෑදීම සඳහා, සෙන්ට් වර්ග සෑදීම සඳහා සුවඳ මෙහින් ලබා ගන්නා අතර ආහාර සඳහා බැලුවොත් අයිස්ක්‍රීම් සැකසීම සඳහා, චොක්ලට් සඳහා, වෙනත් ටොපි සඳහාද මේවා යොදා ගනු ලබයි. මේවා පිළිකාවලට ඖෂධයක් බවද සොයාගෙන තිබේ. මේවා වගා කිරීමේදී මව් වැලෙහි කැබලි වලින් පහසුවෙන් බෝ කරගත හැකිය. මේවා වියලි කලාපයේ වුවත් හොඳින් සෙවණ තිබේ නම් වගා කළ හැකිය. වැනිලා වගා කිරීම සඳහා උණුසුම් තෙත් දේශගුණයක් අවශ්‍ය වෙයි. ඇත්තටම වැනිලා වගාව සඳහා වූ සුදුසු දේශගුණය ඇත්තේ ශ්‍රී ලංකාවේ නම් මධ්‍යම හා පහත රට තෙත් කලාපවලයි. වැනිලා වගාව සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් ඇත. එනම් පස, උෂ්ණත්වය වගේම වර්ෂාපතනය මේ සඳහා විශේෂයෙන් බලපායි. මේ සඳහා අවශ්‍ය වන පසෙහි සාධක බැලුවොත් දිරාගිය කාබනික ද්‍රව්‍ය වැඩි පසක් සහ ජලවහනයක් සහිත තැනිසලා මෙන්ම මද බෑවුම් සහිත බිම්ද සුදුසුයි. ඒ වගේම උෂ්ණත්වය බැලුවොත් සෙල්සියස් අංශක 21 සිට 32 දක්වා වූ උෂ්ණත්ව පරාසයට අයත් ප්‍රදේශවල මෙම වැනිලා හොඳින් වගා කිරීමට හැකි වේ. නමුත් සෙල්සියස් අංශක 21 වඩාත්ම සුදුසුයි. ඒ වගේම අපි වර්ෂාපතනය බැලුවොත් වර්ෂය පුරා පවතින මිලිලීටර් 2000 සහ මිලිලීටර් 2500 වාර්ෂික වර්ෂාපතනය පවතින තෙත් හා තෙත් අන්තර් මධ්‍ය කලාප වඩාත් සුදුසුයි. ඒ වගේම මෙහි ඵලදාව හොඳින් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම වැනිලා මල් පරාගණය කළ යුතුයි. එහෙනම් අපගේ වීඩියෝ එක බැලුවාට ඔබට බොහොමත්ම ස්තුතියි. මෙවැනි තවත් වටිනා වීඩියෝස් වල නොටිෆිකේෂන් වෙන්වා ගැනීම සඳහා අපගේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කර තබන්න.